හායි ළමයි කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔන්න මං අද ආවා. ඉතින් මං අද දවස ගත කරේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මේ ආවේ. ඉතින් බලන්නකෝ අද දවස මම කොහොමද ගත කරේ කියලා. එනවද මාත් එක්ක? රවුමක් යන්න. මේ අපේ ස්ටේෂන් එක. ඉතින් මං ස්ටේෂන් එකෙන් ඇතුළට යනකොට ඉතින් මට කණ්ණාඩියකුත් හම්බුණා. කණ්ණාඩි කොහොමත් මට පෙන්වන්න බැරි හින්දා පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ දැන් ට්‍රේන් එකේ එනවා. දැන් අපි ට්‍රේන් එකට නගින්නයි යන්නේ. ඔන්න ඉතින් දැන් අපි ට්‍රේන් එකට නැග්ගා. නැගලා දැන් ට්‍රේන් එකේ ඊළඟ ස්ටේෂන් එකෙන් තමයි අපි බහින්නේ ළමයි. මේ ට්‍රේන් එක යනකොට ගත්ත වීඩියෝ එක. දැන් ඔන්න ඊළඟ ස්ටේෂන් එකට ආවා. දැන් ඔන්න එකෙන් බහලා දැන් යන්න හදන්නේ. දැන් ඉතින් අපි ස්ටේෂන් එකෙන් එළියට යන්න හදන්නේ. මේ ස්ටේෂන් එකෙන් එළියට යන ගමන් ස්ටේෂන් එකෙන් එළියට ගිහිල්ලා මේ තමයි අපේ ස්ටේෂන් එක. ස්ටේෂන් එකෙන් එළියට ගිහිල්ලා බස් එකේ තමයි අපි ශිමමුරයකට තමයි යන්නේ. ඉතින් ඕගොල්ලෝම බලන වෙති මොකද මම හැමතිස්සෙම කොන්නේ හදන්නේ කියලා. ඇත්තටම ළමයි හරියට හුළඟ වැඩි. දැන් අපි ශිමමුරයකට යන්නයි හදන්නේ. බලමු අපි ගිහිල්ලා ශිමමුරයට කොහොමද කියලා. ඉතින් ලස්සන ඇඳුමක් තිබ්බොත් ගන්න කියලා හිතාගෙන තමයි ගියේ. දැන් ඉතින් අපි ඔන්න දැන් ශිමමුරයකට ඇතුල් වෙනවා. දැන් ඔන්න ඉතින් වටේ පිටේ මොනවද තියෙන්නේ? ලස්සන ඇඳුම් තියෙනවද? ලස්සන දේවල් තිබ්බා. ඇත්තටම ලාභයි ළමයි ශිමමුරයකේ ඇඳුම්. ඕගොල්ලොත් ගිහිල්ලා බලන්න. ජපානයේ ඉන්න අය නම් ඉතින් හැමතිස්සෙම යනවා ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අක්කා ඉතින් ඇඳුම් තෝරන ගමන් මම මේ සේරම කරගහගෙන ඉන්නවද? නෑවිලා ඇඳුම් තෝරන. ඇත්තට ලස්සන දේවල් තියෙනවා ළමයි. එච්චර ගානකුත් නැහැ. මට හිතට වැදිච්ච දේවල් මම කොහොමත් ඉතින් දැක්කහම ගන්නවා. දැන් ඉතින් ඇඳුමක් තෝරගන්න ඕන. මොකක් හරි ඇඳුමක් ගන්න හිතාගෙන තමයි ආවේ. බලමු අපි මට මැච් වෙන ඇඳුමක් තියෙනවද කියලා. ඔන්න ඉතින් මම ෆිට ඔන් කරා ළමයි. කොහොමද ඒ ඇඳුම ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. ලස්සනයිද කියලා කියන්න. ඔන්න දැන් අපි 7 එකට යන ගමන් අපිට මොනවා හරි ජූස් එකක් වගේ බොන්න ආස හිතුණා. අපිට මේ ජූස් එක ගැන කිව්වේ අපේ හොඳම යාළුවෙක් තමයි. ඉතින් අපිටත් එයා හැමදාම බොනවයි කියන හින්දා අපිට බීලා බලන්න ආසාවක් ඇති වුණා. ඉතින් අපිත් අරගෙන බැලුවා කොහොමද කියලා. බලමුකෝ අපි රස කොහොමද කියලා. ඇත්තටම මමත් මේ පළවෙනි වතාවට තමයි මේ ජපානයට ආවට පස්සේ මේ ජූස් එක බීලා බලන්නේ. ඉතින් බලමු අපි ඒකේ රස කොහොමද කියලා. ඇත්තටම මම හිතනවා පළතුරු හින්දා ඒ ජූස් එක රසට ඇති කියලා. ඉතින් අපි බලමු කොහොමද මේකේ රස කියලා. අපි රස කොහොමද කියලා බලමු. අමයි දෙස්. මෙන්නයි දීලා බලන්න. අපි KFC යන්නයි යන්නේ. එනවාද මාත් එක්ක KFC යන්න. ඔන්න අපි දැන් KFC එක ඇතුළට යනවා.
මේ ඇතුළට යන ගමන් ඉතින් KFC එකේ විතරක් නෙවෙයි ජපානයේ හැමතැනම වගේ මැෂින් වලින් තමයි හැම දෙයක්ම කරන්න තියෙන ළමයි. ඉතින් ඕගොල්ලන්ටත් මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. බලන්නකෝ ඕගොල්ලොත් කොහොමද කියලා මේක කරන්නේ කොහොමද මෙහෙම තෝරලා සිලෙක්ට් කරලා ඉවර වෙලා ඒකට සල්ලි ගෙවන්නේ කොහොමද සල්ලි දාන්නේ කොතනටද මේ විදිහට තමයි ඉතින් අපි ඕඩර් එක දෙන්නේ. ඊට පස්සේ සල්ලි දාලා අපි ඕඩර් එක එනකන් ටිකක් වෙලා ඉඳලා ඕඩර් එක ආව ගමන් ඉතින් කන්න තමයි පටන් ගත්තේ. ඉතින් ළමයි මම ගත්තේ N990ක පෝෂන් එකක්. ඉතින් ඇත්තටම ඒකෙන් ඇත්තටම බඩ පිරුණාම දැන් ඔන්න අක්කත් එයාගේ ඕඩර් එක දාලා එයාගේ කන්න කරගෙන ආවා. ඉතින් දැන් අපි කන්නයි හදන්නේ. ඉතින් ළමයි මම ගත්තේ මෙලන් සෝඩා එකක්. කොහොමත් මම KFC ගියත් මැක්ඩොනල්ඩ් ගියත් සාමාන්‍යයෙන් මම බොන්න කැමති මෙලන් සෝඩා එක. ඇත්තට මේක රහයි අනිත් ඒවට වඩා. ඉතින් ඔන්න දැන් මම කන්නයි හදන්නේ. එනවද මාත් එක්ක කන්න ඉතින් ඕගොල්ලෝ. ඉතින් මේ වෙලාවේ ළමයි අක්කගෙන් පොඩි බැනුමකුත් ඇහුවා. මොකද බනිස් එක කඩන විදියක් තියෙනවලු. ඉතින් මම ඒ විදිහට කැඩුවේ නෑ කියලා කිව්වා. ඉතින් මං එනා වෙවි මේ කන ගමන් තමයි ඉන්නේ. ඉතින් ළමයි ඕගොල්ලොත් මගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, මටත් සපෝට් එකක් දෙන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් මම එක විදියට එක වීඩියෝ අරගෙන ඕගොල්ලන් ගාවට එනවා. ඉතින් කොහොමද ඕගොල්ලන්ට ඕගොල්ලන් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට අපිට නිවාඩු දවසක තමයි එළියට යන්න කරන්න ඉතින් අවස්ථාවක් ලැබෙන්නේ. ඒකත් ඉතින් කලාතුරකින් තමයි අපි එළියට යන්නේ. ඒ වගේ දවසක ඕගොල්ලොත් එක්ක මේ වගේ දෙයක් බෙදා ගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ දේවල් බලන්න ආස ඇති කියලා මම හිතනවා. ඉතින් ළමයි ලැබෙන හැම තප්පරේම ඕගොල්ලොන් සතුටෙන් ඉන්න. මොන ප්‍රශ්නේ ආවත් ඇත්තටම මම කියන්නේ වැටෙන්න එපා. ජීවිතේ ඉස්සරහට යන්න. අපිට ප්‍රශ්න කරදර ගොඩාක් ජීවිතේ එනවා. ඒ වුණාට ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්න. අපිට විඳින්න තියෙන හැම මොහොතකම අපි සතුටින් ඉන්නවා නම් අපේ ජීවිතය ඇත්තටම සුන්දරයි කියලා මම හිතනවා. මේකවත් දී ගන්න බැරි වගේ ළමයි. අපි දැන් කාලා ඉවරයි. ඊට පස්සේ දැන් අක්කට බේත් එකක් ගන්න ඕන කියලා කිව්වා. ඒ හින්දා අපි දැන් කුස්සිරි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බේත් තියෙනවා. හැමදේම තියෙනවා ඒකේ. ඒකට අපි ගියා අක්කගේ බේත් එක ගන්න. ගට් වගේක් තියෙනවා ළමයි. ඉතින් අපි හකර කුසි කියනවා. ඉතින් අපි එකක් ගන්න හදන්නේ. හොරණ එකක්ද ගන්නෙ? ඈ? හොරණ එකක්ද ගන්නෙ? මේකම try කරන්න බලන්න. මට කෙස්සිරි කරන්න.
ගන්නකො ඒකට කොයි හයි rupiah sih, rupiah sih, sih, paham. Sampai kagak mana? එහෙනම් තවත් දවසක අපි ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි ළමයි. සතුටින් ඉන්න.